ආයුබෝවන් ඒ වගේම සුබ දවසක් ඔබ සැමට. ඉතින් අද අපි මේ කියන්න යන්නේ සුදුසු වේලාවන් වලදී සුදුසු තීරණ ගැනීම සහ පියවරෙන් පියවර දියුණු වෙමින් තම සිහිනය සැබෑවක් කරගත් තරුණයෙකුගේ සත්‍ය කතාවක්. එහෙනම් වැඩි කතා බහක් නැතිව අපි යමු වීඩියෝවට. අද අපේ මේ කතානායකයා උපත ලබන්නේ 1916 වසරේ යුරෝපයේ රටක. ඔහුගේ දෙමාපියන්ගේ ජීවනෝපාය වුණේ වයින් සෑදීමට අවශ්‍ය මිදි වගා කිරීමයි. දෙමාපියන් තම දරුවාව මේ වගා කටයුතු වෙනුවෙන් යොමු කිරීමට කුඩා කල සිටම උත්සාහ කළා. නමුත් මේ තරුණයා වැඩි කැමැත්තක් දැක්වුවේ වගා කටයුතු වලට නොවේ. ඔහු වැඩිපුර කැමැත්තක් දැක්වුවේ දෙමාපියන්ගේ ඒ වතුවල භාවිතා කරන ට්‍රැක්ටර් රථ වැනි යන්ත්‍ර සූත්‍ර අලුත් වැඩියා කිරීමටයි. ඔහු කුඩා කල සිටම මෙසේ කාර්මික අංශයට වැඩි ඇල්මක් දැක්වුවා. ඒ නිසාම පාසල් අධ්‍යාපනයෙන් පස්සේ ඔහු තාක්ෂණික විශ්වවිද්‍යාලයකට ඇතුළු වී කාර්මික අංශය පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය හදාරන්නට වුණා. ඔයාලා මතක තියාගන්න. මොහුගේ ඒකායන අධිෂ්ඨානය බලාපොරොත්තුව සිහිනිය වුණේ කවදා හරි Tamanගේම සැලසුමක් අනුව Tamanගේම අතින් නිර්මාණය වූ නවීනතම ට්‍රැක්ටර් රථයක් තම දෙමාපියන්ගේ මිදිවතුවල භාවිතා වෙනවා දැකීමයි. ඉතින් ඔහුගේ ඒ සිහිනය මල්පල ගන්වා ගැනීමට ඔහුගේ ඒ කාර්මික දැනුම මුවහත් කර ගැනීම වෙනුවෙන් ඔහු මේ යන ගමනේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පස්සේ ඔහු ඊළඟට කරන්නේ දක්ෂ කම්මල්කරුවෙක් යටතේ වැඩ කරන්නට යන එකයි. එහිදී ඔහු ඒ ශාස්ත්‍රය පිළිබඳවත් සියලු දේ ඉගෙන ගන්නවා. ඉන්පස්සේ ඔහු තවත් ආයතනයකට සේවය සඳහා යනවා. ඒ වාහන අලුත් වැඩියා කරන ආයතනයක්. මතක තියාගන්න. මේ වෙනකොට මේ තරුණයාට වයස අවුරුදු 18ක් විතර ඇති. නමුත් දැන් මේ තරුණයා සතුව කාර්මික අංශය පිළිබඳව විශාල දැනුම් සම්භාරයක්, අත්දැකීම් සම්භාරයක් තියෙනවා. ඉතින් මේ ගැන තවත් කල්පනා කරන ඔහු තම කලණ මිතුරාද සමගින් රථ වාහන අලුත් වැඩියා කරන පුංචි ආයතනයක් පටන් ගන්නවා. ඒ ඔහුගේම කියලා ආයතනයක්. මෙය ඔහුගේ සිහින ගමනේ එක් විශේෂ කඩයිමක්. ඒ ආයතනයේ කටයුතු සාර්ථකව කෙරීගෙන යන මේ අතරේ ඔහුට අවාසනාවන්ත කාලයකුත් උදා වෙනවා. ඒ දෙවන ලෝක යුද්ධ සංග්‍රාමය ආරම්භ වීමයි. එම නිසා සියලු දේ අත්හැර එරට රාජකීය හමුදාවට බැඳෙන්නට ඔහුට සිදු වෙනවා. මේ යුද කාලයේදී හිට්ලර්ගේ හමුදාවේ අත්අඩංගුවට පත් වෙන්නටත් ඔහුට සිදු වෙනවා. නමුත් වාසනාවකට ඔහුට තිබුණු කාර්මික දැනුම නිසාම සිරගත වුවත් හිට්ලර්ගේ හමුදාවේ වාහන අලුත් වැඩියා කරන්නට ඔහුට අවස්ථාව ලැබෙනවා. එහිදීද ඔහු කාර්මික අංශය පිළිබඳ දැනුම් සම්භාරයක් එකතු කර ගන්නවා. 1945 යුද්ධය අවසන් වීමෙන් නිදහස ලැබී යලි ඔහු ගමට එනවා. ගමට ආවට පස්සේ වාහන අලුත් වැඩියා කිරීමේ ආයතනය යලිත් ඔහු ආරම්භ කරනවා. ආයතනයේ කටයුතු ඔහු මෙසේ සිදු කරමින් සිටියදී ඔහුගේ පියාගෙන් අපූර්ව ඉල්ලීමක් ඔහුට ලැබෙනවා. එය සිහිනය කරා ඔහු යන ගමනේ තවත් එක් විශේෂ හැරවුම් ස්ථානයක් වෙනවා. ඒ වගේම එම කාරණාව හේතුවෙන් එතැන් සිට ඔහුගේ ජීවිතය සම්පූර්ණයෙන්ම උඩියටුකර වෙනවා. ඉතින් පියාගේ ඒ ඉල්ලීම තමයි ඔහුගේ වගා කටයුතු වෙනුවෙන් භාවිතා කිරීමට පුතාගේ අතින්ම ට්‍රැක්ටර් රථයක් නිෂ්පාදනය කර දෙන්නසට. කවදා හෝ තමාගේම කියා ට්‍රැක්ටර් රථයක් නිෂ්පාදනය කිරීමේ ඒ සිහිනය යථාර්ථයක් කරගන්නට ලැබෙන හොඳම අවස්ථාව මේ යයි සිතන ඔහු දෙපාරක් සිතන්නේ නැතිව ඒ වෙනුවෙන් වැඩ ආරම්භ කරනවා. මේ සඳහා පෙර කාලවලදී ලබාගත් දැනුම සහ අත්දැකීම් ඔහුට බෙහෙවින් ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් හමුදාවේ සේවය කරන කාලයේදී ඔහුට ලැබුණු දැනුම හා අත්දැකීම් අනුව යුද්ධයෙන් හානියට පත්ව අතහැර දමන ලද යුද රථවල කොටස් එකතු කරලා බොහොම අපූර්ව ට්‍රැක්ටරයක් ඔහු තම පියාට නිර්මාණය කරලා දෙනවා. එයින් ලැබුණු පන්නරයෙන් ඔහුගේම කියා ට්‍රැක්ටර් රථ නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවම ඔහු ආරම්භ කරනවා. මොහුගේ මේ ට්‍රැක්ටර් රථ එකල වෙළඳ පොලේ සෙසු ට්‍රැක්ටර් රථ සමග සසදද්දී
මිලන් බොහොම අඩු වෙනවා. ඒ වගේම භාවිතා කිරීමේදී ලාභදායී මෙන්ම බොහොම කාර්යක්ෂම වෙනවා. මේ හේතුන් නිසා ඔහුගේ ට්‍රැක්ටර් රථයට වෙළඳ පොලේ ලොකු ඉල්ලුමක් ඇති වෙනවා. දැනගන්න. ඔහුගේ ජීවිත කාලයේ මෙතෙක් පැමිණි ගමන් මගේදී මීට පෙර කිසිම දිනක කිසිම අයෙකුගෙන් කිසිම මුදලක් ඔහු ණය වශයෙන් අරන් තිබුණේ නැහැ. නමුත් ඔහුට දැන් දැනෙනවා දැන් ඔහුට නිසි කාලය එළඹී තිබෙන බව. ඔහුට ඔහුගේම කියා නිෂ්පාදනයක් තිබෙනවා. ඊට නිසි පැහැදිලි වෙළඳපොළ ඉල්ලුමක් තිබෙනවා. නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගන්න හැටි, නිෂ්පාදනය කරන හැටි, A to Z සියලු දේ ඔහු දන්නවා. ඒ වගේම ඔහු මෙතෙක් නිෂ්පාදනය කර වෙළඳපොළට නිකුත් කරන ලද ට්‍රැක්ටර් වලට ඒ පාරිභෝගිකයන්ගෙන් ගුණාත්මක පැසසුම් ලැබී තිබෙනවා. කාර්මික අංශයෙන් ව්‍යාපාර කටයුතු වසර කීපයක් තිස්සේ කුඩා හොට හෝ සාර්ථක ලෙසින් කරගෙන පැමිණ තිබෙනවා. ඉතින් තවත් ඔහු සිතන්නේ නැතිව තම ව්‍යාපාරය වෙනුවෙන් බැංකු ණය මුදලක් ලබා ගැනීමට සැලසුම් කරනවා. ඉතින් මේ වෙනුවෙන් ඔහුට ඔහුගේ පියා යලිත් උදව් කරනවා. පියා ඔහුගේ මිදිවතු උගස් කර පුතාට ඒ වෙනුවෙන් මුදල් දෙනවා. අවසානයේදී මුළු යුරෝපයම දන්නා ට්‍රැක්ටර් රථ නිෂ්පාදකයෙකු බවට ඔහු පත් වෙනවා. පසු කාලයේදී තවත් විවිධ වර්ගයේ වාහන බොහොමයක් ඔහු නිෂ්පාදනය කරනවා. ඔහු එදා බිහි කළ ඒ නිර්මාණ සහ සන්නාමය ලොව පුරා අදටත් දිදුලනවා. ඉතින් මේ පුද්ගලයාගේ නම තමයි ෆෙරුචියෝ. නම එහෙම කිව්වට ඔයාලා ගොඩ දෙනෙක් දන්නේ නැතුව ඇති. හැබැයි ඔහුගේ වාසගම ඇහුවොත් ඔයාලා හැමෝම දන්න නම තමයි ඒ තමයි ෆෙරුචියෝ ලැම්බෝගිනි. ඔව්, සුප්‍රකට ලැම්බෝගිනි කාර් නිපදවන ලැම්බෝගිනි සමාගම ලොවට දායාද කළ ෆෙරුචියෝ ලැම්බෝගිනි තරුණයාගේ කතාව තමයි ඒ. ඉතින් ඒ කතාවෙන් අපේ ජීවිතවලට එකතු කරගත හැකි වැදගත් බොහෝ දේ තිබෙනවා. 1. යහපත් ආකල්ප සහ ආශාව. 2. ඒ වෙනුවෙන් මූලික තැනදී කටයුතු කිරීම. 3. කැපවීම. 4. අදිෂ්ඨානය. 5. නිසි කලට නිසි තීරණ ගැනීම. 6. ව්‍යාපාරයේ හැකිපමණින් කුඩාවට ආරම්භ කිරීම සහ මූල්‍ය ආයෝජනය පියවරින් පියවර සිදු කරමින් ව්‍යාපාරය පියවරින් පියවර දියුණු කර ගැනීම. ඉතින් අපේ මේ වීඩියෝවෙන් ඔබත් ඔබේ ජීවිතයට වටිනා යමක් එකතු කරගන්න ඇති කියලා අපි හිතනවා. එහෙනම් තවත් වටිනා වීඩියෝකින් නැවත හමු වීමේ බලාපොරොත්තු වෙන්න. අදට අපි ඔබෙන් සමුගන්නවා. ඔබ සැමට සුබ දවසක්.